ඔව් චතුක ඒ නර්තනය බලන්නට යන්නට කලින් අපි මේ අපිත් එක්ක ඉන්නවා ශෂිලා ඩාන්ස් තියේටර් ශෂිලා එයත් එක්ක කතා නොකළොත් ඒක මං හිතන්නේ හරි නෑ. ඒ නිසා මේ ශෂිලා මේ ඔයා මං හිතන්නේ අපි ඔස්සංකා ටීවී ආරම්භයේ ඉඳන්ම අපිත් එක්ක එකතු වෙන සමාජිකාවක් මේ නර්තනයෙන් මේ අපේ සජීවී විකාශය හැඩගන්වන්නට මොකද හිතන්නේ අද දවසේ මේ වැඩේ ගැන? මෙහෙමයි ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජනතාවට වඩාත්ම සන්නීප මාධ්‍යජාලය තමයි ඔස්ලංකා ටීවී කියන්නේ. ඉතින් ඒකේ මුලින් ඉඳන්ම වැඩසටහන් වල මම තමයි නර්තනයෙන් දායක වුණේ. හරිම ආඩම්බරයි ඒ ගැන. ඉතින් අවුරුදු කියන්නේ ශ්‍රී ලාංකික අපිට ගොඩාක් සමීප උත්සවයක් සංස්කෘතික මංගල්‍යයක්. ඉතින් අපි අද කරන නර්තන ඉදිරිපත් කිරීමත් අපේ සංස්කෘතියට ගැලපෙන්න ඉම්ප්‍රොවයිසේෂන් කරපු එකක් කියන්නේ නිර්මාණාත්මක ඩාන්සින් කොරියෝග්‍රැෆි එකක්. ඉතින් මගේ චූටි අය වගේම ලොකු අයත් අද ඩාන්සින් අයිටම්ස් දෙකක් අපි කරනවා. බොහොම ස්තුතියි ශශිලා මේ වගේම ඔබටත් සහ ඔබගේ නර්තන ආයතනයට සුබම සුබ නවවසරක් වෙන්න කියලා ඔස්ලංකා ටීවී අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඒ නර්තනාංගයත් එක්ක එකතු වෙන්න ඔබ සියලු දෙනාටම ආරාධනා පසු කරන් හෙල්පවා එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා හංගාමයි ආලේ නින්දා ඇහිදාලේ නින්දා වැහි කෝඩේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරිකලේ නාහරදේ දුම හින්දා ප්‍රාණේ ඉකි වින්දා බංගලි වලලු කනේ අරුංගල් තෝඩු කෙල බැඳි මුතු මාල රසාවයි දේසී අංජන තෙවරු මල් සර මල් හි විහිතු මන්දහාස පියුම් ලතාවයි ලැම මල් බූමර ඔපලු දිමුතු දසන් කිරි පබලු සලිත ලලිත මුකුළු ලතාවයි සිනහ කවට බස් තෙපලු නව යෞවන පිය මුකුළු රබන් වයන නාරි ලතාවයි රබන් වයන නාරි ලතාවයි රෙකුද ගුඳන් රුඳ ගති කිට රුන් රුඳ ගතත්තුන් රිං ගතත් ගතත් ගතදුන් කුඳ ගතත් ගතත් ගතදුන් ගතදුන් දොදොන් දොදොන් දොන් තෑති බංගලි වලලු කනි අරුංගල් තෝඩු කෙල බැඳි මුතු මාල රසාවයි දේසී අංජන තෙවරු මල් සර මල් හි විහිතු මන්දහාස පියුම් ලතාවයි සත්නේ
අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤ වෙඩිසන්දේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි සුබනකතින් කිරියුතුරා සතුටු සිනා මැද්දේ අපිත් ගයමු මල් වාරම් නැගරන් නොන්චිල්ලේ සුබනකතින් කිරියුතුරා සතුටු සිනා මැද්දේ අපිත් ගයමු මල් වාරම් නැගරන් උන්චිල්ලේ එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු එවිදින් රටටම සිරියාවයි